කුඩා මොන්ස්ටර් හෙලෝඩම් සසිච්චන් යනු නිරිතදිත් ජනපදයේ සහ වයඹ මෙක්සිකෝවේ සෝනෝරන් කාරයට ආවේනික වූ විෂ සටුසු විශේෂයකි. එය උතුරු ඇමරිකාවේ එකම විෂ කටුසු විශේෂ වන අතර අනෙක මෙක්සිකා මෙක්සිකන් බීඩ ග්ලිසර්. ප්‍රධාන ලක්ෂණ විෂ සහිත බව. මොන්ස්ටර් සතුව ස්නායු පද්ධතියට බපාන විෂ කැත. මෙම විෂ පහළ හනුවේ ඇඩ්‍රන් මගින් නිපදවන අතර දත්වල ඇති කානු දිගේ ගොදුරගේ සිරුරට ඇතුළු වේ. මිනිසුන්ට දෂ් කිරීම සාපේක්ෂව දුර්ලභ අතර මාරාන්තික නොවේදනාකාරී විය හැක. මොවුන් තරමක් විශාල ශක්තිමත් ශරීර සහ කෙටි වලිගයක් සහිත උස්සි. ඔවුන්ගේ සම පබළු මෙන් ස්ව පිහිටි කොරළ වලින් වැසී ඇත. ඒ කළු පැහැය සමග රෝස් ඇඹිලි හෝ කහ පැහැති රටාය හැක. මෙම ඉතික් සත්වයාට අනන්‍ය වාසස්ථාන ප්‍රන වශයෙන් කාන්තාර පහ හෝ වනාන්තර ආශ්‍රිතල් සහිත ප්‍රදේශවල සහ ගුල ජීවත් වේ. හැසිරීම මෝකාලක් පොළොව යට ගුල්වල ගත කරන අතර සාමාන්‍යයෙන් සෙමින් ගමන් කරයි. නම් අවශ්‍ය විට වේගයෙන් ක්‍රියල හැක. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ සහ අලුයම කාලයේදී ක්‍රියාශීලී වේ. ආහාර කුඩා ක්ෂීරපයන් කුරුල්ලන් කුරුළු බිත්තර කටුස්සන් එම්බන් සහ කෘමීන් ආහාරයට ගනී. ඔවුන් වරකට විශාල ආහාර ප්‍රමාණයක් ගෙන තම වලිගයේ මේර ලෙස ගබඩා කර